Hi friends, කොහොමද ඉතින් ඔයාලා අදත් මේකතු වෙලා ඉන්නේ අදිශ ටෙක්නික් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ටෙමු එකෙන් සුපිරියටම ෆ්‍රී තෑගි දිනා ගන්න පුළුවන්. මම මේ අද කියන්න යන ක්‍රමයේදී ඔයාලට තෑගි 2ක් 3ක් 4ක් නෙමෙයි ඔයාලට තෑගි 5ක් වෙනකන් දිනා ගන්න පුළුවන්. මේකදී ඔයාලට ඩොලර් 100කට වැඩියෙන් තෑගි දිනා ගන්න පුළුවන්. ඩොලර් 100ක් කියන්නේ ලේසි ගාණක් නෙමෙයි ලංකාවේ මුදලින් නම්. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද බලමු. මෙන්න මේ තෑගි ඔයාගෙම කරගන්නේ. ඇත්තට මේකදී කිසිම සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන තෑගි ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ මම කියන පියවර ටික අනුගමනය කරන්න විතරයි. ඊට පස්සේ තියෙන ඔයාලට ඇඩ්‍රස් ටික දාලා ඔයාගේ තෑගි ටික සතියකට කලින් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න එක විතරයි. හරි ඉතින් ඔයා මුලින්ම ටෙමු එකට එන්න. ඊට පස්සේ ආවට පස්සේ මෙන්න මෙතන U කියන පල්ලෙහාම නැවිගේෂන් බාර් එකෙන් මෙන්න මේ කොටසට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා history play and earn කියලා ඔප්ෂන් එකක්. මෙන්න මෙතන play and earn කියන ඔප්ෂන් එක ඔයා ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ සෙට් එකක් ඔයාලට ලැබෙයි. මේකද මේ පළවෙනි එක තෑගි පෙට්ටිය, දෙවෙනි එක මේ new year gift කියලා තියෙන්නේ. අන් ඒක ඔයා ක්ලික් කරගන්න ඕනේ. අන් ඒකෙන් විතරයි අපිට දැනට තෑගි 5ක් වෙනකන් දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකට ක්ලේම් කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ shop එක ලැබෙයි. මේ shop එකේදී ඔයාලට කිසිම සල්ලි ගෙවන්නේ නැතුව මෙන්න මේ item ටික ගන්න පුළුවන්. මෙතන උඩින්ම තියෙනවා invite friend get 5 item කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ item 5ක් select කරලා ඊට පස්සේ යාළුවෙක්ට invite කරන්න. ඉතින් අපි බලමු දැනට මම item 4ක් මෙතන select කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අන්තිම item එක select කරන්න. විශේෂම දේ තමයි මේකේදී ඩොලර් 100ක් වගේ range එකට ගියාට මේකේ අන්තිම වෙනකොට ඔයාලට ගන්න තියෙන item ප්‍රමාණයේ ගණන් අඩු ඒවා තමයි ඔයාලට set වෙන්නේ. ඒ කියන්නේ පළවෙනියම ඩොලර් 40ක් මේ බෆල් එක ඔයාලට දැන් පේන ඇති. අන් ඒක ඩොලර් 40 ගණනක් විතර වෙනවා. ඉතින් එහෙම අඩු වෙලා අන්තිම හරියට එනකොට ඔයාලට තව ටිකක් පොඩි item තමයි select කරගන්න වෙන්නේ. ඒ හින්දා හරියටම බලලා දාගන්න. ඉතින් මම මෙතනින් නිකන් item එකක් select කරගන්නවා. ඉතින් මම අවසාන item එක විදියට මෙන්න මේ earbud එක තෝරගන්න කියලා හිතුවා. ඉතින් මම ඒක උඩ get now කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ එයාලගේ මෙන්න මේ store එකේ එයාලගේ බඩු ටික පෙන්නනවා. ඉතින් අපිට තියෙන මෙතන කැමති color එකක් select කරගෙන pick කරගන්න. ඉතින් මේ විදිහට අන්තිම එකත් අපි මෙන්න මේ වගේ pick කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ address එක මෙන්න මේ add new address කියන තැනට දාන එක විතරයි. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ page එකක් එනවා. ඉතින් ඔයාලට තියෙන්නේ පළවෙනියෙන් ඔයාගේ රට සිලෙක්ට් කරන්න. මේ රට ඔටෝම සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයා VPN එකක් යූස් කරේ නැත්නම් ඊට පස්සේ තියෙනවා ඔයාගේ ප්‍රොවින්ස් එක, ඒ කියන්නේ පළාත, ඊට පස්සේ දිස්ත්‍රික්ක, සිටි එක, ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නම දාලා මේ නම ඔයා ෆස්ට් නේම් එක ගන්න ලාස්ට් නේම් එක විදිහට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ නමේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ අනිවාර්යයෙන්ම වැඩ කරන ෆෝන් නම්බරයක් දෙන්න. මොකද courier එකෙන් ඇවිල්ලා කතා කරනකොට ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් එයාලා අහපව ඔයාගේ බඩු ටික දෙන්නේ නැතුව ඒවා අරන් යනවා. සමහර විට ඒවා රිටර්න් දාන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේවා ටික ෆිල් කරගන්නවා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ විස්තර සම්පූර්ණ මේකට පුරවගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන පල්ලෙහා තියෙන save බටන් එක ක්ලික් කරගන්න එක. ඉතින් මේ වගේ save වෙනවා. අපි බලමු ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන notification allow කරන්න ඔයාගේ මේ order එක track කරගන්න. ඉතින් මම ඒක දැනට කපනවා. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඊට පස්සේ ඔයාලට confirm address කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ දැන් අපි යනවා ඊළඟ පිටුවට. ඉතින් ඔයාලට තියෙන්නේ දැන් මෙන්න මේ කොටසදී තමයි ඔයාලට ඉන්වයිට් කරලා ෂෙයා කරන්න තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මගේ ගත්ත ඕඩර් වලින් රෙඩි කියලා පැන්නනවා. මෙතන පොඩි ඇනිමේෂන් එකක් තමයි යන්නේ. මේක හැමෝටම වගේ පෙන්නනවා. ඒ කියන්නේ ඔයාගේ ගත්ත බඩු වල අනුව. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ගත්ත කට්ටියක් පෙන්නන ගමන් දැන් අපි යමු මෙන්න මේ ඊළඟ ඔප්ෂන් එකට. හරි මේකෙදි වෙන්නේ 99ක් වගේ අපිට කොයින් හම්බෙන එක. ඉතින් බලමු අපිට මෙතන කීයක් හම්බෙද කියලා. මේ සැරේ කොයින් 1000ක් වඩ හොයන්න තියෙන්නේ. කොයින් 1000ක් කියන්නේ එච්චර ලොකු ගණනක් නෙමෙයි. ඒ කියන්නේ 1000ම වඩ පුරවන්න නෑ. මේකෙන් භාගයක්ම පිරෙනවා. ඉතින් අපි බලමු මේක පිරෙනකම් මම මෙන්න මේ විදිහට මේවා ක්ලික් කරගෙන යනවා. ඉතින් මට තව එකක් හම්බුණා. ඔයා මේකෙන් මැද එක හෝ කැමති එක සිලෙක්ට් කරන්න. දැන් මම මැද එක ගන්නවා. ඉතින් මැද එකේ 38ක් හම්බුණා. අනිත් දෙකේ 25යි තියෙන්නේ. මේ ගොඩක් වෙලාවට එකමයි වෙන්නේ. ඉතින් මම මේකත් ආයෙ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඩබල් වෙනවා කියලා එකක් වෙනවා. 77ක් හම් වෙනවා. හරි දැන් 804ක් තියෙනවා අපිට කොයින්. ඊට පස්සේ අපි මේකත් රෙඩි වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. හරි දැන් අපිට තව කොයින් 196ක් පුරවන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ පල්ලා ෂෙයා කරන එකෙන් ෂෙයා කරන්න. ඊට කලින් අපි බලමු තව අපිට හම් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට විවාසනාවට මෙන්න මේ වගේ හම් වෙනවා. මේකදී අපිට කීයක් හම් වෙනවද? 79ක් හම් වුණා. ඉතින් අපේ ගාණ තව ටිකක් අඩු වෙනවා.
ඉතින් මේකෙත් අපිට භාගයක් පිරලා ඉවරයි. තව 41.5ක් විතරයි පුරවන්න තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ෆ්‍රී වට ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ සතයක්වත් ඔයා මේකට ගෙවන්න ඕනේ නෑ. ඔයාලට තියෙන ඇඩ්‍රස් එක දාලා මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න විතරයි. ඉතින් ඔයා Temu app එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැන් යන්න Play Store එකට Temu කියලා සර්ච් කරලා ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යයෙන්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් මෙන්න මේ තරගයට සහභාගී වෙන්න. ඉතින් මේක තරගයක් කියවට කිසිම කෙනෙක්ට ගන්න බෑ ගන්න පුළුවන් කියලා කන්නේ නැහැ. හැමෝටම දෙනවා හැමෝටම ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අන්තිමට පෙන්නනවා WhatsApp share කියලා. එන්න ඒ icon එක උඩ ක්ලික් කරගන්න එක. ඊට පස්සේ ඉතින් ආපහු back වෙන්න. දැන් කිසිම දෙයක් share කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ පළවෙනි පාර මෙන්න මේ විදිහට නිකම් බෑක් වුණාම ඔයාලට මෙන්න මේ වගේ ආයෙත් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් පළවෙනි පාර විතරයි මේක හම්බෙන්නේ. පළවෙනි දෙවෙනි පාර වගේ අපි බලමු මේක උත්සාහ කරලා. ඊළඟ පාරේද ඇත්තටම ඔයාගේ යාළුවෙක්ට ෂෙයා කරන්න ඕනේ මේක. 80ක් වෙනකම් පිරුණා. ඉතින් තව අපිට හම්බ වෙනවා. දැන් බලමු මේක තව කොච්චර හම්බෙද කියලා. ඊට පස්සේ ආයෙත් මෙතන WhatsApp share කියලා ඔබන්න කියනවා. ඉතින් මම අහපුව ඒක ඔබනවා. ආයෙත් දැන් මම බෑක් වෙනවා. දැන් මම දැනට මේක කිසිම දෙයක් සෙන්ඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලට පේනවාද? මට තව එකක් හම්බුණා. තව 19ක්. ඉතින් මම මේකත් ඕකේ කරනවා. අපේ ගාන කොයින් 20කට විතර අඩු වුණා. දැන් ඔයාලට පේනවාද කොයින් 20යි තියෙන්නේ. තව මොකක් හරි අපිට හම්බ වෙනවා. අපිට තව 9.5ක් හම්බුණා. දැන් අපි බලමු මේක අවසානයේ අපිට කොච්චරද කලෙක්ට් කරගන්න තියෙන්නේ කියලා. ඉතින් අපිට 19ක් ගන්නත් පුළුවන්. ඒකට තව WhatsApp බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙත් ෂෙයා කරන්නේ නැහැ. ආයෙත් බෑක් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ආයෙ මේ 19ත් අපිට හම්බුණා. ඉතින් මම මේකත් ඕකේ කරනවා. දැන් අපිට අන්තිමේට තියෙන්නේ එකම එක කොයින් එකක් හොයන්න විතරයි. ඔයාලට පේනවා ඇති පිකප් ඉන් එකේ 99.5ක් පිරලා තියෙනවා අපේ අන්තිම අයිටම් එක වන ඉයර්බඩ් එකේ. අවසානයේ ඔයාලට මෙන්න මේ වගේ එකක් හම්බෙයි. ඉතින් මේකේ තියෙන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට මේකෙන් ෂෙයා කරන්න. ඉතින් මම මේක දැනට කපනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගත්ත අයිටම් සෙට් එක මෙතන තියෙනවා. ඒ වගේම උඩ මෙතන අර වාසනාවේ මලක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ සම්පූර්ණ වැලියු එක පේනවා ඇති. මෙන්න මෙතනදී වැලියු කියන තැන උඩම තියෙනවා ලොරියක අයිකන් එක $103.17ක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට $100 ගානක අයිටම් වලට ගන්න ඕලා අපි කොයින් 999ක් වෙනකම් පිරුවා. තව එක කොයින් එකයි පුරවන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ටාස්ක් එක කරන්න ලැබෙන්නේ එකම එක දවසයි. ඉතින් දවසක් ඇතුළත මේක කරන්න පුළුවන් නිසා තමයි ඔයාලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේක යාළුවන්ට ෂෙයා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට තව ඇනිමේෂන් එකක් එනවා. ඉතින් මේකේ තියෙන්නේ අපේ කොයින් 999ක් පුරවලා තියෙන්නේ. තව එකම එක කොයින් එකක් ගන්න තියෙන්නේ. ඉතින් යාළුවන්ට ෂෙයා කරන්න තියෙන්නේ. ඉතින් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මෙන්න මේක link එක. ඉතින් ඔයාලට අවිල්ලා මේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන ෂෙයා මෝ කියන එකෙන් WhatsApp එකෙන් දැන් මේ පාර ඔයා ඇත්තටම මේකෙන් ෂෙයා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ හම්බෙන්නේ නැහැ. ඉතින් කලින් 3 පාරක් හම්බුණා මේ බොරුවට කරේ. ඉතින් දැන් මම මේකෙන් නිකන් ෂෙයා කරනවා. ඔයාලට තියෙන මේක ඇත්තටම යාළුවෙක්ට කියලා ෂෙයා කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකෙන් sign out වෙලා ආපහු වෙන account එකකින් sign වෙන ගමන් මෙන්න මේ ඔයාගේම link එක click කරගන්න. ඉතින් ඔයාලා පල්ලා description එකේ තියෙන link එකෙන් ආවොත් ගන්න පුළුවන්. දැනට මම මේක ෂෙයා කරන්න යන්නේ නැහැ. මම මේක පස් වෙලා කරනවා. ඉතින් ඔයාලට මතක තියාගන්න ඔයාලා මේක expire වෙන්න එක දවසයි තියෙන්නේ. ඉතින් ඔයාලා යාළුවගේ group වලට යාළුවන්ට කියන්න මේක කරලා දෙන්න කියලා. ඉතින් කිසිම අවුලක් නැතුව ඔයාලට තෑගි 5ම ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙච්චර ආද වීඩියෝ එක. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. මේක ඉස්සරහ තිබ්බ මේ තරඟ ගොඩක් තෑගි හම්බුණා. ඉතින් තව මට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් හම්බුණා. මම මේකත් ක්ලික් කරනවා. ඉතින් pick up complete කියලා අපිට තව ටිකක් එනවා. මේකෙදි කියන්නේ අපේ WhatsApp එකෙන් message එකෙන් මෙන්න මේ වගේ ෂෙයා කරන්න කියලා විතරයි. ඉතින් more option කියලා එකක් තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ අනිත් social media වලින් මේක ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම මේකෙන් back වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේකෙදි තෑගි ගන්න පුළුවන්. ඊට පස්සේ extra reward කියලා මෙන්න මේ වගේ තව 0.5ක් වෙනකම් මට coin හම්බුණා. ඔන්න මම බැක් වෙන්න හදනකොට කොයින් 0.5ක් වෙනකන් අඩු වුණා. ඒ කියන්නේ මට කොයින් 0.5ක් ලැබුණා. ඔයාලට දැන් මේ පේන්නේ වෙන කට්ටිය ගත්ත ඒවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති වෙන කට්ටිය ගත්ත ඒවා invite new app user කියලා. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයා app එක අලුතෙන් දාගන්න ඕනේ. ඒ කියන්නේ පරණ එකක් තියනවා නම් බෑ. ඔයා මෙන්න මේ විදිහට හොරෙන් ගන්න මොකක් හරි ක්‍රමයක් හොයනවනම් ඒකටත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ෆෝන් එක ෆැක්ටරි රීසෙට් කර අලුත් account හදාගෙන මෙන්න මේක ගන්න එක විතරයි. ඉතින් ඒකත් ටිකක් අමාරු වුණා. හරිම ලේසි ක්‍රමයක්. ඉතින් ඔයා ඕන ක්‍රමයකින් උත්සාහ කරලා බලන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. අද වීඩියෝ එකකින් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.